අදත් ඔන්න අලුත්ම මැටීරියල් ඩිසයින් ටිකක් අරගෙන මම ආවා. ඉතින් ඔන්න අද මේ පෙන්නන මැටීරියල් ගන්න කට්ටියට පුංචි වාසියක් තියෙනවා. අපි අලුතින්ම කරපු ඩිසයින් ඒ වගේම මැටීරියල් එකේ දෙපැත්තටම ඩිසයින් දාලා තියෙන මෙන්න මේ මැටීරියල් අපි වෙනදා දෙන යාර 3 මිලටම ඔයගොල්ලන්ට මේ මැටීරියල් මීටර් 3 ගන්න පුළුවන්. යාර 3 මිලටම මීටර් 3ක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට කැමති ඩිසයින් තියෙනවා නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මොකද මෙතන තියෙන්නේ හරිම සීමිත මැටීරියල් ප්‍රමාණයක් නිසා ඔන්න ගන්න කටියට පුංචි වාසියක් තියෙනවා. මෙන්න මේ වගේ අලුතින්ම කරපු ඩිසයින් තමයි තියෙන්නේ. හැම ඩිසයින් එකක්ම අලුතින් කරපු ඒවා තමයි මෙතන තියෙන්නේ. ඉතින් මැටීරියල් එකේ දෙපැත්තට මෙන්න මේ වගේ හරි ලස්සනට ඩිසයින් එක දාලා තියෙනවා. 36 පල්ලින් මීටර් 3ක් තමයි මෙතන තියෙන්නේ. මේ පෙන්නන හැම එකක්ම මීටර් 3 කැලි තමයි තියෙන්නේ. ගම් මෙවට පස්සේ මෙන්න මේ වගේ තමයි ගම් ඉස්සරහට ඩිසයින් එක එන්නේ. ඉස්සරහට තියෙන ඩිසයින් එක වගේම ගම් පිටිපස්සටත් මේකේ ඩිසයින් එක එනවා. ඒ වගේම මේ තියෙන කෙසෙල් දාලේ පාටට ෆැබ්‍රික් එකට බ්ලැක් කලර් වලින් ඩිසයින් එක දාලා කරපු බටික් මැටීරියල් එකක්. ඒකේ දෙපැත්තටම ඩිසයින් එක දාලා තියෙනවා. ගම් මෙවට පස්සේ මෙන්න මේ වගේ තමයි ඩිසයින් එක එන්නේ. ඉතින් මේ මැටීරියල් ඔයගොල්ලන්ට කස්ටමයිස් කරගන්නත් පුළුවන්. හැබැයි කස්ටමයිස් කරගන්න මැටීරියල් ඔයගොල්ලන්ට යාර 3 තමයි හම්බෙන්නේ. මෙතන තියෙන මැටීරියල් ඔයගොල්ලන්ට මීටර් 3ෙන් ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ golden yellow fabric එකට black color වලින් ඩිසයින් එක දාපු මැටීරියල් එකක්. මේකත් හරි ලස්සන මැටීරියල් එකක්. මේක නම් ඉස්සරහට විතරයි ඩිසයින් එක දාලා තියෙන්නේ. පිටිපස්සට normal crack ඩිසයින් එක batik වලින් දාලා තියෙනවා. ගම් මෙහුවට පස්සේ ඔයගලන්ට ගම් ඉස්සරහට මේ වගේ තමයි ඩිසයින් එක එන්නේ. පිටිපස්සට මෙන්න මේ වගේ තමයි ඩිසයින් එක එන්නේ. ඉතින් 36 පල්ලේ මීටර් 3ක් කොටන් මැටීරියල් එකෙන් තමයි මේ හදලා තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි ගම් මෙහුවට පස්සේ තියෙන්නේ. ඒ වගේම ගොඩක් දෙනෙක් අපෙන් ඉල්ලන ඇෂ් කලර් ෆැබ්‍රික් එකෙන් අලුතින්ම කරපු ඩිසයින් එක තමයි මේ තියෙන්නේ. මෙන්න මේ වගේ එකෙත් මීටර් 3 පුරාවටම මේ ඩිසයින් එක දාලා තියෙනවා. ඉතින් ගම මැහුවම එතකොට ගම ඉස්සරහට වගේම ගම පිටිපස්සටත් දෙපැත්තටම මේ වගේ ඩිසයින් කෙන විදිහට තමයි මැටීරියල් එක ඩිසයින් කරලා තියෙන්නේ. ගම මැහුවට පස්සේ මෙන්න මේ වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට මෙන්න මේ පින්ක් කලර් මැටීරියල් එක අපි කලින් බ්‍රවුන් කලර් වලින් බ්ලැක් ඇන්ඩ් බ්‍රවුන් වලින් කරලා ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා. ඉතින් පින්ක් කලර් වලින් කරපු පළවෙනි පාර තමයි මේ. ඉතින් බලන්නකෝ හරිම ලස්සනයි පින්ක් කලර් වලින් ඒ ඩිසයින් එකම. මෙන්න මේ වගේ තමයි ගම ඉස්සරහට තියෙන්නේ. වගේම ගම පිටිපස්සට normal crack design එක තමයි ඒකෙත් එන්නේ. මෙන්න මේ වගේ හරි ලස්සන pink color එකක් තමයි ඒකේ තියෙන්නේ. ඉතින් brown color එකට වගේම මේකටත් ඔයගොල්ලන් කැමති වෙයි කියලා මම හිතනවා. මේකේ ගම මෙහුවට පස්සේ මෙන්න මේ වගේ look එකක් තමයි ගම ඉස්සරහට තියෙන්නේ. ඒ වගේම අපි වෙනදා ඔයගොල්ලන්ට පෙන්නන pink color material එකට වඩා වෙනස් pink color එකක් තමයි මෙන්න මේ material එකේ තියෙන්නේ. white color fabric එකට dark pink එකක් දාලා තමයි මේ material එක හදලා තියෙන්නේ. ඉතින් මීටර් 3 පුරාවටම මේක එක වගේ ඩිසයින් එක දාලා තියෙනවා. ඒකෙත් දෙපැත්තටම එක වගේ ඩිසයින් එක එන විදිහට. ගම් මෙහුවට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සන dark pink color එකක් තමයි මේ. මේකත් ඔයගොල්ලන්ට අලුතින්ම අපි ඉදිරිපත් කරපු material design එකක්. ඉතින් ඒ වගේම ඔන්න මේ මාසේ ගොඩක් දෙනෙක් රතු පාටින් material design ඉල්ලන නිසා ඔන්න මේ ඩිසයින් එකත් අපි අලුතින්ම දාලා තියෙනවා. මේක ගොඩක්ම ගවුන් වලට වඩා টොප් ඇන්ඩ් පෑන්ට් එකේ টොප් එකට මෙන්න මේ ඩිසයින් එක ගොඩක් දෙනෙක් ඉල්ලලා තියෙනවා. රෙඩ් කලර් එකෙන් වගේම golden yellow ඇෂ් කලර් වගේම green කලර් වලින් වගේ කලර්ස් ගොඩකින් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒකේ මෙන්න මේ ඩිසයින් එක තමයි ගම ඉස්සරහට එන්නේ. ඉතින් ඔන්න මැටීරියල් ගන්න කීප දෙනෙක්ට විතරයි මේ chance එක තියෙන්නේ. එහෙනම් WhatsApp message එකක් දාන්න. ඒ වගේම පූජා ප්‍රොඩක්ෂන් අපේ YouTube channel එකත් අමතක නොකර subscribe කරගෙන යන්න.